බබෙක් ඕනේ අම්මේ. නෑ මයම්මේ මං කිව්වේ මේ මට බඳින්න ඕන කියලා නෙව. එහෙම කියාපන්. මං බය වෙච්ච තරම් ඒත් මං බැලුවා මට එකපාරට මොකද වුනේ කියලා. අනේ මයම්මේ ඔය ඇහැට කනට පේන ළමිසියක් බන්දලා දීපන්කෝ මට කරකාරෙට. උඹට දැන් විසිකරලා තියෙනවා. මට හිතුණ සරම තාඩු වෙලා තියෙනකොට. ඕන් ඉතින් මගේ අම්මත් ඉතින් හරි බලන් උඹ බය නැතුව ඉඳින්. මම පුරම්බි කොයියට කියලායි තියෙන්නේ. ඌ හැම දෙයකම දැස්සේ යනවා. අකුල් කරනවා නැකත් බලනවා ගල් කැටයන් කරනවා වැලි ගොඩ දානවා කොටු පයින්නවා මයම්මේ කපු ගොයියා එනවානේ. මගුලයි මේ මොකෑ මේ ඔහේ හිටු යකෝ අපුන්නේට ගෙඩින්න දීපන්කෝ. කලබොලේ මේකට නම් ගාය හොඳටම මගුලයි. ඒකනේ ගොයියෝ බලාපන්කෝ මේකා. මම මුන්ද කියාපු විදිහටම උරුබුහුටි එලි පොඩ්ඩක් බැලුවා. මේ තරම් දුරක නෙවෙයි. එහා ගමේ ඩොටේ. ඇති ආත්තම්. නැත්තම් මේකා මොනවා කරගනීද දන්නේ. එහෙනම් අපි කටයුතු ඉක්මන් කරමු. මේ එන බුරහස්පතින්දා අපි යමු ඔය කෙලිව බලන්න. උඹ නම් මාමේ බුරම්පි ගොයියා නෙමෙයි බුරම්පි දෙයියා. මගුලයි. මයමැලිකේ ආන්න කපු ගොයියා කිව්ව මනමාලයා එක්ක එනවා පේනවා. එමු ගේ ඇතුළට. අපිට ඉතින් මේවා අලුත් ගෙවන්නේ. මං ගැටයා කාලේ මෙහාට කියලාම ඊසරයක් නම් මඩ ගන්න. අම්මේ අනේ කෝබම් අර කිල්ල කෙල්ලේ මේ වරෙන් බං උපාරියට අදයියකට වෙලා වගේ නෙමෙයි.
අයියම්මා ඔයගේ නම බබී කිව්වනේ ලස්සන නම හරියට ඔයයි වගේමයි අනේ අන්නදී මා යන්න ඔයත් යවන්නේ මට පුරුහිල දාන්න නේ අම්පා අමූලික ඇත්ත මං කියන්නේ අද ඇත්තටම සතුරු දවසක්. අහලපහල මිනිහෙක්ගේ ඇනිවර්සරි කියන්නේ අපේ ඇනිවර්සරි වගේ තමයි. පාට දීලා මදි මල්ලි අනිවාර්යෙන් සින්දුවක් කියන්න ඕන. එහෙම නේද? අනේ අයි ඉතින් අපි සින්දු කියන්නේ. අයියලා ඉතින් බලකෙන්න ඕනන්න කිය බෑනේ. අල්ලන්න බලන්න මල්ලි තාලයක්. කවුද කැපුවේ අපේ ආන මාළු කන තයිලා තිබුණේ ඉහළවරි දෙකම පොර දාලා මෝරලා පේනකොට ගෙඩියක් තිබුණා ඔදෙලු පිටක් විතර සුරංගනාවියෝ හිරෙන් ඇවිදින් කිව්වා kannate umatne kesuma kaude kepue oge kapapueka manarake ගැරන්ඩියෙක් වගේද මිනිහ මාව පේන්නේ ගලවන කලිසම ඔළුවෙන් ගෙම්බා kaude